Hi, welcome back to my YouTube channel. අද ගොඩක් කාලෙකට පස්සේ මට vlog එකක් දාන්න හිතුණා. මොකද අද දවල්ට මම පොඩි ගමනක් යනවා. මට හිතුණා ඉතින් අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා vlog එකක් කරන්න. මොකද මම අද දවල්ට යන්න ඉන්නේ ටිකක් ඉන්ටරෙස්ටිං වැඩකට. මට හිතෙන්නේ ඒක ඉතින් ගර්ල්ස් ලගේ පොඩි කාලේ ෆැන්ටසි එකක්. මම ඒක ගැන පස්සේ කියන්නම්. කොහොමරි ඉතින් මම මේ උදේම පොඩි වෝක් එකක් යනවා. මේ ටිකේ සමය එකනේ ඉතින් මම මේ දවස්වලට හැමදාම වගේ උදේම පොඩ්ඩක් මෙහෙම එළියට යනවා. මොකද ඉතින් සමය එකේ විතරනේ මෙහෙම ටිකක් එළියට යන්න පුළුවන්. හැබැයි සමහර දවසට කියන්නේ සමය එකෙත් සමහර දවස් තියෙනවා දවස 30ම වහිනවා. ඉතින් අර මේ වගේ දවසක් ආවහම පොඩ්ඩක් කොහොමත් හැමෝම එළියට බහිනවා. හැබැයි අද ඉතින් මට අයියව පොඩ්ඩක් ඇහැරවගන්න අමාරු වුණා. ඒ හින්දා මම තනියෙන් තමයි ආවේ. මේ වෙලාව නිකන් උදේ 6:00 වගේ. ඒ වුණාට හොඳටම ඉර පායලා හැබැයි තාම ලොකු රස්නයක් නැහැ. හැබැයි ඉතින් දවල් වෙද්දි නම් ගොඩක් රස්න වෙනවා. මං ආවේ මේ අපේ ඉන හරියම තියෙන පොඩි පාක් එකකට. මේකෙන් ගොඩක් අය උදේටයි හවසටයි ජොගින් යනවා. මට නම් ඉතින් වෙලාවකට පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් වෙනවා. මොකද මේ පාක් එක මාරම ලස්සනයි. ඉතින් මට කරන්න ආපු වැඩේ අමතක වෙනවා සමහර වෙලාවට. ඉතින් මම පැය භාගයක් වගේ ඉඳලා ආයි ගෙදර ගියා. ඊට පස්සේ මම පොඩක් උදේට කෑම හදලා වැඩ ටිකක් කරන්න ගත්තා. මට යුනි එකේ පොඩි වැඩ වගේක් තිබ්බ කරන්න. ඉතින් මේ දෙසැම්බර් මාසෙනේ මේ කාලේ මෙහි වැඩ ටිකක් ස්ලෝ ඩවුන් වෙන ගමන් තමයි තියෙන්නේ. මොකද ක්‍රිස්මස් එකට ලැබ්ස් හැමදේම ෂට් ඩවුන් කරනවා. ඉතින් ආයි යුනිවර්සිටි එක බැක් ටු නෝමල් වෙන්නේ ජනවරි ඉඳන් තමයි. ජනවරිත් අග වගේ වෙනවා. 3 වෙනි වීක් එක වගේ වෙනකම්ම ස්ලෝ ඩවුන් වගේ තමයි. මටත් ඉතින් මේ ටිකේ තියෙන ලැබ් වර්ක් පොඩ්ඩක් අඩුයි. සමහර දවස්වල තියෙනවා කලින් දාගත්තු වැඩ. ඒවට ඉතින් මම යනවා. ඒ වුණාට කොහමද ඉතින් ආයේ ඊළඟ අවුරුද්දේ මුල ඉඳන් තමයි ආයි වැඩ හරියට පටන් ගන්නෙ. ඉතින් මං පැය 2-3ක් වැඩ කරලා ඊට පස්සේ ලෑස්ති වෙලා ගමන යන්න පිටත් වුණා. මොකද අපි එතනට රිසර්වේෂන් එකක් දාලා තිබ්බේ. මොකද එයාලා වෝකින්ස් ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියලා තිබුණා. ඉතින් අපි රිසර්වේෂන් එක දාලා තිබ්බේ 3යි කාලෙට වගේ. හැබැයි අපිට යන්න ටික වෙලාවක් යන හින්දා and එතන හොයාගන්නත් ටිකක් වෙලා යන්න ඉඩ තියෙන හින්දා අපි ටිකක් කලින්ම යන්න පිටත් වුණා. මං අද මේ ගමන යන්නේ අපේ කසින් අකිත් එක්ක. ඉතින් මේ කාලේ මේ දම්පාට ජකරන්ද මල් හැදෙන සීසන් එක මාරම ලස්සනයි. අපි දෙන්න ඉතින් ස්ටේෂන් එකට ආව ට්‍රේන් එකක් අල්ලගන්න. මෙල්බන් වල මේ ළඟදී දැන් සති 2කට වගේ කලින් මෙට්‍රෝ ටනල් එක ඕපන් කරා. මෙට්‍රෝ ටනල් එක මෙල්බන් සිටි එකට යටින් යන අන්ඩර්ග්‍රවුන්ඩ් රේල් ටනල් එකක්. ඉතින් අපි ඉන්නේ සිටි එකේ වෙස්ට් පැත්තේනේ. අපි වෙනදට සිටි එකෙන් ඊස්ට් පැත්තට යන්න සිටි එකට එක ට්‍රේන් ලයින් එකක ගිහින් ආයෙ වෙනම ට්‍රේන් එකක් ගන්න ඕනේ සිටි එකෙන් ඊස්ට් පැත්තට යන. හැබැයි දැන් මෙට්‍රෝ ටනල් එක නිසා අපිට එකම ට්‍රේන් එකක වෙස්ට් පැත්තෙන් ඉඳන් ඊස්ට් පැත්තට යන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මෙයාලා මේ ට්‍රේන් ලයින් එක තාම පටන් ගත්ත මුල නිසාමද මන්දා උදේ 10 ඉඳන් හවස 3 වෙනකම් විතරයි මේ ට්‍රේන් ලයින් එක ඔපරේට් වෙන්නේ. ඒ නිසා මට තාම යන්න උනේ නැහැ. මේ අද තමයි මම පළවෙනි වතාවට මෙට්‍රෝ ටනල් එකේ යන්නේ. මොකද මම වෙනදට කැම්පස් එකට ගියාට මම යන්නේ 10ට කලින් නැත්තම් එහෙ ඉඳන් එන්නේ හවස් වෙලානේ. එතකොට මට මෙට්‍රෝ ටනල් එක through යන්න හම්බෙලාම නැහැ. ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. අපි ඕක්ලි කියන ස්ටේෂන් එකෙන් බැහැලා ආයි බස් එකක් ගත්තා. මට කියන්න අමතක වුණානේ අපි මේ යන්නේ චැඩ්ස්ටන් shopping center එකට. චැඩ්ස්ටන් shopping center එක තමයිලු සදර්න් හෙමිස්ෆියර් එකේ තියෙන ලොකුම shopping center එක. කොහොම හරි අපි මේ යන්නේ මේකේ shopping කරන්න නෙවෙයි. අපි යන්නේ මේකේ තියෙන කැෆේ එකකට.
ඉතින් අපි ටිකක් වෙලා ඇවිදලා කැෆේ එක තියෙන තැන හොයාගත්තා. අපි මේ ආවේ බාර්බි කැෆේ එකට. අපි දෙන්නම එක්ස්පෙක්ට් කරේ නම් නෑ මෙහෙම ක්‍රිස්මස් වයිබ් එකක් තියෙයි කියලා මෙතන. අපි වීඩියෝස් වලින් දැකලා තමා මෙතනට එමු කියලා හිතුවේ. හැබැයි ඒ එකකවත් මෙහෙම ක්‍රිස්මස් ට්‍රීස් වලින් ඩෙකොරේට් කරපුවා මොකුත් දැක්කේ නෑ අපි. ඉතින් මාරම ලස්සනයි ඒ ඩෙකර්ස් ටික. අපි කලින් රිසර්වේෂන් එකක් දාලානේ ආවේ. ඉතින් අපි ආපු ගමන් එතන හිටපු බාර්බි අපේ බුකින් එක චෙක් කළා. ඊට පස්සේ එයා අපෙන් ඇහුවා ග්ලිටර් ඇප්ලයි කරන්නද කියලා මූණේ. එයාත් ග්ලිටර් ඇප්ලයි කරලා තමා හිටියේ මූණේ. ඉතින් අපි ඒකට කැමති වුණා. ඉතින් මේ ඉන්නේ අපේ කෙන්. එයා තමයි ඊට පස්සේ අපිව බලාගන්නේ. අපිට ඔක්කොම සර්ව් කරන්නේ, ටේබල් එක පෙන්නන්නේ, හැමදේම කරන්නේ එයා. ඉතින් එයා අපිව උඩ තට්ටුවට එක්කන් ගියා. මොකද අපිට එතන තමයි ටේබල් එක හම්බුනේ. එතන ඇත්තටම මාරම ලස්සනයි. අපි ප්ලෑන් කරන් ආවේ ලොකුවට මුකුත් කන්න ගන්නේ නැහැ කියලා කොහොමත්. මොකද ඒකේ රිවිව්ස් වල තිබ්බා කෑම වල පෝෂන් එක ප්‍රයිස් එකට වර්ත් නැහැ කියලා. හැබැයි ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ආස නිසා තමයි අපි ආවේ. අපි ඕඩර් එක ප්ලේස් කරලා ඒකේ තිබ්බ ෆොටෝ ඔප්ස් try කරා. ඒකේ රෝලර් ස්කේටිං එහෙමත් කරන්න පුළුවන්. අපි නම් try කරේවත් නැහැ. තේරෙන්නේ නැති නිසා. හැබැයි මෙහි ළමයිට නම් ඒක හරිම සිම්පල් මට හිතෙන්නේ. එයාලා මේ සේරම ඩෙකර්ස් ක්‍රිස්මස් එකටමයි කරලා තියෙන්නේ. මාරම ලස්සනයි ඇත්තටම මෙතන. ඉතින් අපිට බාර්බි එක්කත් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න chance එකක් හම්බ වුණා. Hi Barbie! අපි ෆොටෝස් එහෙම අරගෙන ආයි ටේබල් එකට යද්දී කෙන් අපේ කෑම ටික ගෙනල්ලා තිබ්බා. අපි ඩ්‍රින්ක්ස් වලට ඕඩර් කරේ අයිස් චොක්ලට් එකකුයි අයිස් කොෆි එකකුයි. ඊට පස්සේ තව වැනිලා ඇන්ඩ් චොක්ලට් කප් කේක්ස් දෙකකුත් ඕඩර් කරා. ඊට පස්සේ ඉතින් අපි කියලා ඒවා try කරා. කොහොමරි මන් දැක්ක සමහර වීඩියෝස් වල කියලා තියෙනවා මේක මේ සමා එක වෙනකන් විතරයි තියෙන්නේ. මේක නිකන් අර pop up store එකක් වගේ කියලා. දැනට මලිබු බාර්බි කැෆේස් ලෝකෙටම දෙකයිලු තියෙන්නේ. ඉතින් මේක මෙතනින් අයින් කරන්න කලින් අපි මෙතනට එන්න ඕනි කියලා හිතුවා. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. මට නම් හරිම පින්කිෂ් කැෆේ එකක්. මට ඉතින් හරිම සතුටුයි. ඊට පස්සේ ඉතින් අපි හිතුවා පල්ලෙහාටත් යන්න ඕනි කියලා. මොකද එතනත් ගොඩක් ෆොටෝප්ස් ඇන් මර්චන්ඩයිස් තිබ්බ බලන්න. අපි මොකුත් ගන්න නම් හිතාගෙන ගියේ නැහැ. ගත්තෙත් නැහැ. මොකද ඒව ඇත්තටම ගොඩක් එක්ස්පෙන්සිව්. ඒ හින්දා ඒක ගන්න එක තේරුමකුත් නැහැ කියලා හිතුණා. ඒ වුණාට ඉස්සර නම් පොඩි කාලේ නම් මෙහෙම බාර්බි ඩෝල් කෙනෙක් ගන්න මට මාරම ආසාවක් තිබ්බා. මේ බෝඩ්ස් වගේව තියෙන්නෙත් එක එක කෑම සර්ව් කරන්නම තමයි. අපි ඉතින් එතන පොඩ්ඩක් බැලුවා එතන පල්ලෙහා තියෙන කෑම මොනවද කියලා. ඒව ඔක්කොම ස්වීට්ස් ಜಾති තමයි තිබ්බේ. ඩෝනට්ස්, කප් කේක්ස්, කුකීස් ඒ වගේ දේවල් තමයි තිබ්බේ. අපි ඉතින් එතනින් මොකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි යාළගේ මර්චන්ඩයිස් උත් බැලුවා. ආසාවෙන් තමයි බලන්නේ. ගොඩක් අර ඩෝල්ස් එහෙම ගොඩක් වෙරයිටිස් තිබ්බා. ඊට පස්සේ ටී-ෂර්ට්ස්, රෝලර් ස්කේට්ස්, ඊට පස්සේ තව ටෝට් බෑග්ස්, නෝට්බුක්ස් අනම්මනම් ගොඩක් දේවල් තිබ්බා. අපි මොකුත් ගත්තේ නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් ඒ ඔක්කොම බැලුවා. හරිම ලස්සනයි නේද? ඒ නිසා. ඊට පස්සේ මේ එළිය මේ ස්කූටර් එක තිබ්බා. අපි එතනත් ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ඉතින් යන්න පිටත් වුණා. මොකද අපිට තව තැනකට යන්න හිතාගෙන ආවේ අයියලට පොඩි දෙයක් ගන්න. ඒ නිසා අපි ඉතින් යන්න පිටත් වුණා. අපි ආපු බස් ස්ටොප් එකටම ගියා බස් එකක් ගන්න.
ට්‍රේන් ස්ටේෂන් එකට යන්න. අපි අද්දිම බස් එකක් තිබ්බා. ඉතින් අපි ඒකේ නැගලා ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. ඕක්ලේ වලටම තමයි ආවේ. ඊට පස්සේ ඕක්ලේ වලින් අපි සදර්න් ක්‍රොස් ස්ටේෂන් එකට මේ ට්‍රේන් එක ගත්තේ. අපි මෙතනට එද්දිත් කොහොමත් හවස 5 විතර කිට්ටු වෙලා තිබ්බේ. ඉතින් එතකොට කොහොමත් මෙට්‍රෝ ටනල් එක through යන ට්‍රේන් වැඩ කරේ නැහැ. normally city loop යන ට්‍රේන් එකෙන් තමයි අපි ආවේ. southern cross එකට ඇවිල්ලා අපි ස්පෙන්ස් outlet එකට ගියා. ඒකේ තියෙන shop එකකට ගියා අයියලාට shirts වගේක් ගන්න. ඉතින් අපි එයාලට ෂර්ට්ස් ටිකක් අරගෙන අපි හිතුවා එයාලට තව මේ ඩම්ප්ලින් ෂෙෆ් එකෙන් නාසි ගුරන් දෙකක් අරන් යන්න ඕනේ කියලා. ඉතින් අපි ඕඩර් එක ප්ලේස් කරලා පොඩක් වාඩි වෙලා ඉඳියා. එයාලා ඕඩර් එක රෙඩි කරනකම්. ඊට පස්සේ අපි ඉතින් ඒකත් අරගෙන ආයෙමත් සදර්න් කර්ස් ස්ටේෂන් එකට ආවා ට්‍රේන් එක ගන්න. ඒ විදිහට රෑ 7 වගේ වෙලා තමයි තිබ්බේ. ඒ වුණාට අර සමයක හින්දා එළිය තියෙන නිසා මේ හරිම ෂෝක්. ඉතින් අර රෑ වෙලා කියලා දැනෙන්නේ නැහැ. මං ඒකට මාර මාසයි. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ අද දවස ගෙවුනේ. I hope you guys enjoyed the vlog and thanks for watching.